IT Doctor YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි අපේ පළවෙනි වීඩියෝ එකෙන් කරන්න යන්නේ කොහොමද තමන්ට තමන්ගේම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න කියලා. අපි බලමු කොහොමද තමන්ට අපිට අපේම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න කොහොමද කියලා. මුලින්ම අපි notepad open කරගන්න ඕනේ. මම මෙහෙම notepad කියලා සර්ච් කරනවා. notepad එකට ගිහිල්ලා මේක තමයි අපි වෙබ්සයිට් එක හදන්න ඕන කෝඩ් ටික අපි ලියන්නේ. අපි මේ ලියන කෝඩ් වලට අනුව තමයි වෙබ්සයිට් එක අපිට view වෙන්නේ. අපි දෙන කෝඩ් වලට අනුව අපි අකුරුද ඉලක්කම්ද ෆොටෝස්ද වීඩියෝස්ද මේකේ තියෙන අපි HTML භාෂාවට අනුව කේතනය කරනවා නම් අපිට වෙබ්සයිට් එක හදාගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම අපිට වෙබ්සයිට් එක හදන්න උවමනා කරන ටැග්ස් වර්ගයක් තියෙනවා. වෙබ්සයිට් එක පටන් ගන්නෙ මෙහෙම HTML කියන ටැග් එකකින්. ඊට පස්සේ HTML ටැග් එක මෙතනින් ඉවර වෙන්න දානවා. මේ අතරමැදි තමයි අපි අපේ වෙබ්සයිට් එකේ බොඩි එක හදන්නේ. මේ විදිහට බොඩි එකත් අපි මුලින්ම ඉවර වෙන්න දාමු. මේ මෙතන මම දීලා තියෙන ටැග්ස් වල මේ HTML කියන ටැග් එක පටන් අරගෙන තියෙනවා. මේක තමයි වෙබ්සයිට් එක හදන්න දෙන කේත වලින් ප්‍රධානම මුලට යකටයි කේත ටික. මේ විදිහට මේ බොඩි එක ඇතුළේ තමයි අපි වෙබ්සයිට් එකේ අපි දාන ඉලක්කම් අකුරු වීඩියෝස් ෆොටෝස් ඔක්කොම අන්තර්ගත වෙන්නේ මේ බොඩි වෙබ්සයිට් එකේ බොඩි එක ඇතුළේ තමයි. මේ විදිහට අපි ගොඩක් ටැග්ස් එහෙම පටන් ගන්නකොට නිකම්ම කේතනය කරනවා මෙහෙම තියෙන නමට ගොඩක් වෙලාවට කේතනය ටැග් එක ඉවර කරන්නේ මේ විදිහට ස්ලෑෂ් ලකුණක් මුලට දාලා ඊට පස්සේ පුරුදු පරිදි මෙහෙම ටැග් එකේ නම ලියලා අපි මුලින්ම මෙතන වෙබ්සයිට් එකට ටෙක්ස්ට් එකක් දීලා බලමු. මුලින්ම දුන්නා IT Doctor වෙබ්සයිට් කියලා. අපි මේක ඩෙස්ක්ටොප් එකකින් මුලින්ම සේව් කරගෙන ඉමු. මෙහෙම notepad එකෙන් අපි හදමු මේ වෙබ්සයිට් එක සේව් කරන්න යනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ IT Doctor කියන අපිට මෙතනට කැමති නම දෙන්න මම දුන්නේ IT Doctor කියලා. මෙතනට අපි දෙන නම ඕන කැමති නමක් දීලා ඊට පස්සේ අගට .html කියලා ටයිප් කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. අනිත් එක තමයි මෙතන all files දෙන්න ඕනේ. text document නෙවෙයි all files. text document එක දුන්නොත් එහෙම අපි මේ ලියපු කෝඩ් එක එහෙමම ටයිප් කරන නිසා වෙබ්සයිට් එකක් හැදෙන්නේ නැහැ. ඒකින් අනිවාර්යයෙන්ම මෙතන .html දීලා මෙතන all files දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මේක මෙහෙම සේව් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන IT Doctor කියලා වෙබ් බ්‍රවුසර් එකේ ලෝගෝ එකත් එක්ක වෙබ්සයිට් එක ඇවිල්ලා තියෙනවා. අපි බලමු මොකක්ද එහෙනම් තියෙන්නේ කියලා. හරි. අපි ගහපුවාම මේ වෙබ්සයිට් එකේ විදිහට ඇවිල්ලා තියෙනවා. අපි මේකේ අකුරු සයිස් එක පොඩ්ඩක් ලොකු කරගෙන බලමු. මේකේ අපි h1 කියලා ටැග් එකක් දෙමු. මේ h1 කියන ටැග් එකෙන් තමයි අකුරු වල සයිස් එක ලොකු කරන්නේ. h1 තමයි තියෙන ලොකුම සයිස් එක. ඊට පස්සේ h2 h3 h4 h5 h6 වගේ h6 වෙනකන් ටැග්ස් මේ තියෙනවා. ඒවා h6 තමයි අකුරු කුඩාම කරන්න පුළුවන් එක. h1 තමයි අකුරු විශාලම කරන්න පුළුවන් එක. h6 දුන්නොත් එහෙනම් ගොඩක් පොඩියට අකුරු පේන්නන්නේ. h1 දුන්නාම බලමු කොච්චර ලොකුට අකුරු පේන්නවද කියලා. මේ විදිහට දීලා අපිට මෙතනින් මේව සේව් කරගන්නත් පුළුවන්. නැත්නම් control S වල සේව් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙහෙම ඕපන් කරපු වෙබ්සයිට් එකේ මෙන්න මේ විදිහට රිෆ්‍රෙෂ් කරාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට අකුරු ලොකු නායක පාටම අපි වෙනස් කරගුවා. අපි අපේ අකුරු වලට අපේ ටෙක්ස්ට් වලට අපි දීලා බලමු කලර් එකක්. ඒකට මේ විදිහට ෆොන්ට් කලර් කියලා දෙන්න ඕනේ. සමාන ලකුණු දාලා උඩ කොමා දාන්න ඕනේ. මෙතන සැලකිලිමත් වෙන COLOR මෙතන ලියන්න ඕනේ.
කලර් කියනකොට සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා ස්පෙලිංස් වෙන්නේ COLOUR කියලා. ඒත් මෙතන අපි ඇමරිකන් ප්‍රොනන්සියේෂන් පාවිච්චි කරන හින්දා මෙතන දෙන්න ඕනේ කලර් කියන එකට COLOR විතරයි. ඊට පස්සේ මේකට කැමති කලර් එකක් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. මම දෙන්නම් රෙඩ් කියලා. ඊට පස්සේ අපි මෙතන මේ පටන් ගන්න ටැග් එක ඉවර කරන්නත් ඕනේ. මම මේ ෆොන්ට් කියන එක මෙහෙම කොපි කරලා ගන්නවා. මෙහෙම දීලා මේ ෆොන්ට් කියන එක ඉවර කරන්නත් ඕනේ. ඊට පස්සේ මම සේව් කර ගන්නවා. ඔයගොල්ලන්ට දැන් පේනවා රතු පාටට වෙනස්ලා තියෙනවා ෆොන්ට් වල කලර් එක. දැන් මේ ටෙක්ස්ට් එක මේ අයිනේ තියෙන්නේ. අපි මේක මැද්දට ගන්න බලමු. ඒකට මේ ෆොන්ට් කලර් කියන දැන්ට ස්පේස් එකක් ගහලා ෆොන්ට් අලයින් කියලා ටයිප් කරලා සමාන ලකුණ කොමා දෙක දාලා ටෙක්ස්ට් අලයින් එක අපි සෙන්ටර් එකට දෙමු. දැන් ටෙක්ස්ට් අලයින් එක සෙන්ටර් දුන්නාම මේ අපි ටයිප් කරපු ටෙක්ස්ට් එක වෙබ් පේජ් එකේ මැදට එන්න ඕනේ. අපි බලමු මේක මැදට එයිද කියලා. සේව් කරලා ඔව් අපි ලියපු විදිහටම ටෙක්ස්ට් එක මෙහෙම මැදට ආවා. අපි පොඩි ඇනිමේෂන් එකක් දීලා බලමු ටෙක්ස්ට් එකට. ඒකට සුවිශේෂම ටැග් එකක් තියෙනවා. මෙන්න මේ ටැග් එක තමයි අපි ටෙක්ස්ට් එකට ඇනිමේෂන් එකක් දෙන්න පාවිච්චි කරන්නේ. නැත්තම් තව CSS තියෙනවා, HTML5 ඒවයින් අපිට පුළුවන් ඒවයිනුත් ඇනිමේෂන් දෙන්න පුළුවන්. ෆොටෝස් වලට ඕන එකට ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන් ඒවයිනුත්. අපි මුලින්ම පටන් ගත්තේ HTML වලින් ඉඳලා මේ ටැග් එක තමයි අපිට HTML වලින් ටෙක්ස්ට් වලට ඇනිමේෂන් එකක් දෙන්න තියෙන්නේ. මෙහෙම සේව් කරලා බලමු. ඔයාලට පේනවා දැන් IDDoctor වෙබ්සයිට් කියලා අපි මේ දීපු ලයින් එක දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට චලනය වෙනවා. ඇනිමේෂන් එක වැඩ කරලා තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහටයි මුලින්ම අපි සාමාන්‍ය වෙබ්සයිට් එකක් කරන්න පටන් ගන්නෙ. මේ අපි පළවෙනි වීඩියෝ එක වෙබ්සයිට් HTML වල පළවෙනි වීඩියෝ එක. අපි ඊළඟට එනම් දෙවෙනි වීඩියෝ එකකින් අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට කියලා දෙන කොහොමද වෙබ් පේජ් එකට පින්තූරයක් ඉමේජ් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපේ YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. IDDoctor මේක subscribe කරාම ඔයගොල්ලන්ට පුළුවන් අපේ අලුත්ම වීඩියෝස් ඔයගොල්ලන්ගේ device එකට ගෙන්න ගන්න. දන්නේ නැති ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේක මේක බලන්න, අපේ වීඩියෝස් බලන්න, share කරන්න. Facebook එකේ අපි fan page එක IDDoctor join වෙලා නැත්නම් join message කරන්න. ඔයගොල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් පළයක් comment section එකේ යහන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.